සිඟිති පාසලේ YouTube channel එකට පුංචි ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. සිඟිති පාසලේ YouTube channel එකේ තියෙන අලුත්ම වීඩියෝ බලන්න channel එක subscribe කරලා ඒත් එක්කම තියෙන bell icon එක click කරන්න. සුබ දවසක් පුංචි දුවේ පුතේ. අද අපි ගණිතයේ සංඛ්‍යා සංකල්ප යටතේ එන මූලික සංඛ්‍යා හඳුනා ගැනීම කියන පාඩම තමයි ඉගෙන ගන්නේ. මේ පාඩම යටතේ අපි බිංදුවේ ඉඳන් 9 වෙනකන් තියෙන සංඛ්‍යා 10 ඉගෙන ගමු. 1 මේ තමයි 1 දැන් බලන්නකෝ ජිරාෆ් යාළුවෝ එක්කෙනෙක් නේද ඉන්නේ. එක ජිරාෆ් කෙනයි. 1 මේ තමයි 2 1 2 දැන් බලන්නකෝ ජිරාෆ් යාළුවෝ දෙන්නෙක් ඉන්නව නේද? 1 2 මේ තමයි 3 1 2 3 මේ බලන්නකෝ ලස්සන බැලුම් බෝල 3ක් තියෙනවා. 1 2 3 මේ 4 මෙතන නෙළුම් මල් 4ක් තියෙනවනේ. 1 2 3 4 මේ 5 මෙතන පොල්ගස් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5යි මෙතන ඔක්කොම පොල්ගස් 5ක් තියෙනවා. 5 මේ තියෙන්නේ 6 බලන්න මේ රූපේ තක්කාලි ගෙඩි කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි තක්කාලි ගෙඩි 6ක් තියෙනවා. 6 මේ තියෙන්නේ 7 මේ රූපේ සමනල්ලු කී දෙනෙක් ඉන්නවද? 7 දෙනෙක් ඉන්නවා. 1 2 3 4 5 6 7 ඔක්කොම සමනල්ලු 7 දෙනෙක් ඉන්නවා. 7 මේ 8 මේ රූපේ මීමැස්සෝ 8 දෙනෙක් ඉන්නවා. 1 2 3 4 5 6 7 8 ඔක්කොම 8 දෙනෙක් ඉන්නවා. 8 මේ 9 බලන්න මේ රෝස පපුරේ රෝස මල් කීයක් තියෙනවද? අපි දැන් ගණන් කරමු. 1 2 3 4 5 6 7 8 9 ඔක්කොම රෝස මල් 9ක් තියෙනවා. 9 පුංචි ඔයාලා දැන් මේ වගේ එකේ ඉඳන් 9 වෙනකන් තියෙන සංඛ්‍යා ටික ඔක්කොම හොඳට මතක තියාගන්න ඕනි. මේ සංඛ්‍යා ලියන විදිහ, කියවන විදිහ දෙකම ඔයාලා හොඳට පුරුදු වෙන්න ඕනි. අපි දැන් එක සැරයක් කියලා බලමු මේ සංඛ්‍යා ටික. 1 2 3 4 5 6 7 8 9
මේ විදිහට කියලා ඔයාලා පුරුදු වෙන්න ඕනේ. දැන් අපි බලමු මේ සංඛ්‍යා 9ට අමතරව අපිට හමු වන තවත් සංඛ්‍යාවක් ගැන. ඒ තමයි බිංදුව. බිංදුව කියන්නේ අපි කිසිම අගයක් නැති අවස්ථාවලදී භාවිතා කරන සංඛ්‍යාවක්. මේ බලන්නකෝ මේ මල් පෝච්චියේ එක මලක්වත් නැහැනේ. ඒ කියන්නේ මල් සංඛ්‍යාව බිංදුවයි. එක මලක්වත් නැත්තම් මල් නැහැ කියලා අපි අඟවන්න යොදාගන්නේ බිංදුව කියන සංඛ්‍යාව. එහෙනම් සිංගිජ් පාසලේ YouTube channel එකත් එක්ක එකතු වුණු පුංචි ඔයාලට සුබ දවසක්. මේ වීඩියෝ එකට පුංචි ඔයාලා කැමති නම් like කරලා යාළුවොත් එක්ක share කරගන්න.